अनुकम्पं पटिच्च परेशं धम्मं देसेति एहि पस्सिको बनाइको Come and see, एहि पस्सिको come and see. एहि पस्सिको සාමයේ දූපතට සාමයේ පාගමන යන තේමාවෙන් සංවිධාන කර ඇති එහි පස්සිකෝ ජාත්‍යන්තර සාමපාගමට සහභාගී වීම සඳහා අද උදෑසන දිවයිනට පැමිණි වියට්නාම් ජාතික පූජ්‍යපාද පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ රටවල් රැසක ගරුතර මහා සංඝරත්නය මෙන්ම සාමයේ සුනඛයා ලෙස විරුදාවරි ලබා ඇති ආලෝකානම් සුනඛයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ අත්තනගල්ල අරහත් රාජමහා විහාරාධිපති පූජ්‍යපාද පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමින්වයන් වහන්සේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිමිදුම සුනිල් සෙනවි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් අනුතුරුව පූජ්‍යපාද පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිස ඓතිහාසික අත්තනගල්ල අරහත් රාජමහා විහාරස්ථානයේ වෙත වැඩම කළා. එහිදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පූජ්‍යපාද පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමින්වයන් වහන්සේ පූජ්‍යපාද මේල්පිටියේ විමලකීර්ති ස්වාමින්වයන් වහන්සේ සහ වියට්නාම් ජාතික පූජ්‍යපාද පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ඇමරිකාවේ සිට වැඩම කළ ගරුතර මහා සංඝරත්නයේද සහභාගීත්වයෙන් එහි පස්සිකෝ ලෙස නම් කර ඇති මෙම ජාත්‍යන්තර සම්පාද යාත්‍රාවේ ඉදිරි කටයුතු පිළිබඳ දැනුම්වත් කරමින් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා අපේ අත්තනගල රජමහා විහාරස්ථානයේ මේ පළමුවෙන්ම පය ගහන්න පැමිණීම පිළිබඳ මේ පින්බිමට හේතුව මොකද මේ හාමුදුරුවෝ වියට්නාමෙන් ඇමරිකාවට ආපුවාම ඉන්න තැනක් නැතිව තිබුණු අවස්ථාවක මගේ හියුස්ටන් පන්සල මම පටන් අරගෙන ඒ පන්සලේ පොඩි කාමරයක තමයි අවුරුදු 5ක් විතර මේ හාමුදුරුවෝ වැඩ හිටියේ. ඒ සෙන්ටර් එකේ අධිපති හාමුදුරුවෝ තමයි රතන හාමුදුරුවෝ මගේ ඉතාමත්ම අවුරුදු 20-30 ගානක ඉඳලා හොඳ මිත්‍රත්වයක් තියෙන හොඳ පිරිසිදු හාමුදුරුවෝ නමක්. ඉතින් ඒ නිසා විශේෂ සම්බන්ධතාවයක් තියෙනවා. අපි යෝජනා කළා ඒ හාමුදුරුවන්ට ශිෂ්‍යයෙක් පැවිදි කරන්නට කියලා. ඉංජිනේර කෙනෙක් වන මේ හාමුදුරුවෝ ශිෂ්‍යයෙක් වශයෙන් මහණුණා. මහාන කළේ අපි අපේ නන්ද හාමුදුරුවෝ උපසම්පදත් කළා. නම දුන්නෙත් පඤ්ඤාකර කියලා අපේ නන්ද හාමුදුරුවෝ. ඒ නිසා අත්තනගල්ලට ලංකාවට විශේෂ ගෞරවයක් තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේලා කෘතවේදීව අද අත්තනගල මහා විහාරස්ථානයට පැමිණියේ මේ රාමපාගමන ආරම්භ කිරීමට. මේක නිකන් සාමපාගමනක් නෙමෙයි. මේ විශේෂ පණිවිඩයක් දීගෙන යන ගමනක්. අපි ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවත් ඇමරිකාවත් බුදුදහමත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාවක්. ඒකයි වැදගත්. බෝධීන් වහන්සේ වැඩමවන්නේ ලංකාවෙන්. ධාතුන් වහන්සේලා වැඩමවන්නේ ලංකාවෙන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් බෝධීන් වහන්සේලා ඇමරිකාවෙත් වැඩ ඉන්නවා. නමුත් මේක සුවිශේෂයි. අපි මේ බෝධීන් වහන්සේ බාර දෙන්නේ ගරු ජනාධිපතිතුමාටින්. ඉතිහාසයේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලෙදී ඉන්දියාවෙන් බෝධීන් වහන්සේ වඩම්මලා රෝපණය කරලා සංකේතයක් ඇති කළ රාජතාන්ත්‍රික වශයෙන් ඒ හා සමානම සම්බන්ධතාවයක් තමයි මේ අවස්ථාවේත් සිද්ධ වෙන්නේ. ඒ නිසා කවදා හරි ඔබලාට ඇමරිකාවේ මේ අනාගත පරම්පරාවට තව අවුරුදු 20කින් 30කින් ඇමරිකාවේ බුදුදහම මේමයි කියලා කවුරු හරි කතා කරනවා නම් ඒ කතා කරන තැනක ආරම්භය ලංකාවෙන් වැඩම කරපු බෝධීන් වහන්සේ ලංකාවෙන් වැඩම කරපු ධාතුන් වහන්සේ ආදි නම කියවේවි. ඒක තමයි අපේ ඉතිහාසගත වන අවස්ථාව. ඉතින් ඒක බොහොම ආඩම්බරයෙන් වැළඳ ගන්න මේක නිකන් ගමනක් නෙවෙයි. We are here is not about anything else but peace. And I believe that many of you have watched us online through social media for our form walking in America. This is a blessing for us. We are very grateful for this opportunity to take a short walk, 6 days of walking in Sri Lanka, the sacred land of the Buddha as well. Even though it's a very short walk, but I believe with this tremendous support from the Sangha, from the government and from all the people in Sri Lanka, we will bring peace to this country and around the world. හෙට උදෑසන සපිරිකර සහිත සංඝගත දක්ෂිනාවක් පවත්වා දඹුල්ල නගරයෙන් ගමනාරම්භ කරන සාමපාද යාත්‍රාව මාතලේ නගරය දක්වා වැඩම කිරීමට නියමිතයි. එහිදී අප්‍රේල් 23 වෙනිදා උදෑසන මාතලේ අලු විහාරයෙන් ගමනාරම්භ කරන සාමපාද යාත්‍රාවේ එදින ගමනාන්තය වන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවයි.
පසුදින ශ්‍රී දළදා මාලිගාවෙන් ගමනාරම්භ කොට බෙලිගම්මන රාජමහා විහාරස්ථානයේ වෙත ගමන් කරන පාදයාත්‍රාව 25 වෙනිදා එම විහාරස්ථානයේ සිට ගමනාරම්භ කොට ළඟා වන්නේ තෝලංගමුව ජාතික පාසල වෙතටයි. අනතුරුව 26 වෙනිදා තෝලංගමුව ජාතික පාසලේ සිට පාදයාත්‍රාව ගමන් කරන්නේ යක්කල චන්ද්‍රජෝති විහාරස්ථානයේ වෙතටයි. අප්‍රේල් 27 වෙනිදා යක්කල චන්ද්‍රජෝති විහාරස්ථානයෙන් ගමනාරම්භ කරන පාදයාත්‍රාව එදින වැඩම කරවන්නේ ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානයේ වෙතටයි. අනතුරුව පාදයාත්‍රාවේ අවසන් දිනය වන 28 වෙනිදා ගරුතර මහා සංඝරත්නය කැලණිය රාජමහා විහාරස්ථානයේ සිට කොළඹ නිදහස් චතුරාශ්‍රය දක්වා වැඩම කිරීමටද නියමිතයි. එදින පස්වරු 3ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සමාප්ති උත්සවයක් පවත්වා ඒහිපස්සිකෝ සාමපාද යාත්‍රාව නිමාවට පත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අනුකම්පං පටිච්ච පරේසං ධම්මං